අහලම නෑ. මෙන්න ඔය ඇති තරම් කන්න. මොනව වෙලාද ඔයාට? මොකට හැදුවද මෙච්චර කෑම? අපි යාට හොඳට සැලකුවාම දිගටම මෙහාට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඉදිරියට මොකද කරන්න කියලා සාකච්ඡා කරන්න ඕනේ. මොනවද ඉතින් ඔය අකමැති නම් බලෙන් කන්න ඕනේ නෑ. වෙන්න. රහයි මේ අන්තිම කෑම කියලා හිතුවොත් ඕන එකක් රහයි. අගහිඟකම් තිබුණත් එයාලා රස කෑම හදනවා. විභාගේ ෆේලුණු දුව වෙනුවෙන් සල්ලි හොයන්න හිතන්නේ නැතු කරන මෝඩ වැඩ ඕවා. කාට කියන්න දිති. මෙහෙම කිව්වට සමා වෙන්න. අනිත් මිනිස්සුන්ව ඔහොම පහත් කරන්න එපා. මගේ ඉරිසියාවනේ දෙකෙන් පේන්නේ. බොන්න මොකොත් ගේන්නද? කැම්පස් යන හීනේ අත්හැරියද? ඔව් එහෙම තමයි ඉතින්. පේනවනේ අපේ තත්ත්වේ. ඕන නැති දෙයක් නම් ඒක දැම්ම අත්හැරලා දාන්න. මට ඔයාගෙන ඊරිසියයි. ඇත්තටම. කෝ මෙච්චර දුරකට ආවා කියලාත් මගේ අම්ම ගැන හොයාගන්න පුළුවන් වුණාද? එහෙමයි කියලා එයාව හොයන එක අත්හරින්න අදහසක් නෑ මට. මේ රස මස් ජාතියක් තියෙනවා. මේක හදලා දෙන්න. හදන්න මං කන්න. මේ බලන්න. හරි. අනේ මගේ අම්මත් එයා වගේ වුණාන. එක පාරක් එයාව හම්බ වෙන්න. එයා ටිකක් විතර අමුතුයි තමයි. ඒත් එයාව එක පාරක් හම්බ වෙන්න. එයාව හම්බ වෙනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. නෑ කියන තීරණේ මං අරගෙන ඉවරයි. එයා ආපහු යන්න ගියා. මොනවා? පුදුමයි එච්චර පොඩි හමුවීමක් වෙලත් ඔයාට එයාව එච්චර මතකයක. එයාලා මොන නොගැහුණ එකට මාත් වග කියන්න ඕන. ඔයාට දුකයි නේද? දැන් මොකද කරන්නේ ඔයා? කියන්නේ නැද්ද? නැත්තම් කියනවද? මං සවාකිච්ච හිරෝ කියන කෙනා නෙමෙයි කියලා.